ඔබේ දැනුමට සිංහල ක්‍රියාපදවල මූලික බෙදීම් ක්‍රියාපදවල මූලික බෙදීම් ක්‍රියාපදවල මූලික බෙදීම් දෙකක් ඇත. අවසාන ක්‍රියා අනවසාන ක්‍රියා. අවසාන ක්‍රියා වාක්‍යයක ආඛ්‍යාතයක් ලෙස යෙදෙන්නේ අවසාන ක්‍රියා. උදාහරණ මල්ලි සඳ දෙස බලයි. ළමයි වතුරට පනිති. ගොවියෝ ගොයම් කපති. අනවසාන ක්‍රියා වාක්‍යයක ඇතුළත් වන ආඛ්‍යාතය ලෙස නොයෙදෙන ක්‍රියා අනවසාන ක්‍රියා ලෙස හැඳින්වේ. එබඳු ක්‍රියාපද වර්ග දෙකක් පහත දැක්වේ. මිශ්‍ර ක්‍රියා පූර්ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා අවසාන ක්‍රියාව සමග තවත් ක්‍රියාවක් වේ නම් එය මිශ්‍ර ක්‍රියාවක් ලෙස හැඳින්වේ. උදාහරණ මල්ලි සඳ දෙස බලමින් සිනාසෙයි. ළමයි වතුරට පනිමින් සෙල්ලම් කළහ. ගොවියෝ ගොයම් කපමින් කවි කියති. පූර්ව ක්‍රියා අවසාන ක්‍රියාවට පෙර සිදු වූ හෝ සිදු කරන ලද ක්‍රියා පූර්ව ක්‍රියා නමින් හැඳින්වේ. උදාහරණ මල්ලි සඳ දෙස බලා සිනාසුනි. ළමයි වතුරට පැන සෙල්ලම් කළහ. ගොවියෝ ගොයම් කපා කමතට අදිති.